හෙලෝ ලස්සන ළමයි. ඔයාලට කොහොමද ඉතින්? ඉතින් මේ තමයි මගේ දෙවෙනි බ්ලොග් එක. ඔයාලා දැනටමත් දන්නවා ඇති අපි අද යන්නේ කොහෙද කියලා. අපි යන්නේ මේ ඉදල්ගස්සින්නේ. ඉතින් අපි ස්ටේෂන් එකට ඇවිල්ලා ටිකට්ස් ගන්න යන ගමන් ඉන්නේ. ඉතින් අපි මේ යන්නේ 8:00ට තියෙන බදුල්ලේ ට්‍රේන් එකේ. ඊට කලින් ට්‍රේන් එකකුත් තියෙනවා උදේ 5:55ට. ඔයාලට කැමති වෙලාවකට යන්න පුළුවන්. ඒ දෙකෙන් ගියත් අපි කොහේ හරි නවතින්න ඕන. මොකද ඉදල්ගස්සින්නේ ගිහින් අපිට එක දවසින් එන්න අමාරුයි. මේක හරියටම 8:00 වෙද්දී ස්ටේෂන් එකකින් ස්ටාර්ට් කරනවා. ඒ හින්දා පුළුවන් තරම් හරියට වෙලාවට යන්න. ඔන්න ඉතින් අපි මේ පාස් කරගෙන යන්නේ නාවලපිටිය ස්ටේෂන් එක. මේ වෙද්දී දවල් 1:00 විතර වෙලා ඇති. ඔන්න ඔයා මගේ කලින් බ්ලොග්ස් බලපු කෙනෙක් නම් ඔයා දැන් දන්නවා ඇති මේ පාස් කරන්නේ අපි කලින් පාර බලන්න ගියපු තැන කියලා. ඔයාලා දැන් මේක බලලා නැත්නම් ගිහින් දුවලා බලලා එන්න. ඔන්න ඉතින් අපි මේ ගමනේදී වැඩිපුරම කරේ කන එක. මේ ගමනේදී අපිට මාර විදියට අච්චාරු කුඩක් කන්න හම්බුණා. ඒ කියන්නේ ජම්බු, peer, අඹ ඒ වගේ දේවල් ගොඩක්. මොකද මේ ඒ කියන්නේ අනේ මන්ද අපි වෙනදා ට්‍රිප් යනවා. ඒ වුණාට මේ තරම් පළතුරු අපි කාලා නැහැ. මං හිතන්නේ වැඩිපුරම පළතුරු කෑවේ මේ ට්‍රිප් එකේදී කොහෙද? වැටහේද මාගේ ආදරේ දවාගේ නිපිනේ මානේන රාත්‍රියේ මෙවුනා රැහිනරු ප්‍රේමියේ මනසේ මගේ මේ බ්ලොග් එක පුරාම ගොඩක් ඇත්තේ ට්‍රේන් වල යන වීඩියෝස්. ඇත්තටම මම ඒවට මාර ආසයි. මොකද මේ පරිසරය ඔයාලත් දකින්නට මම කැමතියි. ඉතින් ඔයාලත් ආස වෙයි ඉතින් බලන් ඉන්න කොච්චර ලස්සනද කියලා. ඔන්න අපි කොහොම හරි අබේවැලි ස්ටේෂන් එකට ආවා. අපේ ගමනට තියෙන චූටි දුරයි. මම මේ දැන් කාත් එක්ක කතා කරන්නේ අපිගේ ගෑන් ළමයිනි කියලා. හරි මේ අපේ ට්‍රේන් එකේ අංකල් කෙනෙක් හම්බුණා. එයා හරිම හොඳයි. එයා බණ්ඩාරගෙන. ඉතින් එයා අපිට ඉතින් මෙහි දින දේවල් අපි දන්නේ නැති දේවල් කියලා දුන්න කොටාරියා. මේ අපි පාස් කරන් යන්නේ ලංකාවේ තියෙන උසම රේල්වේ ස්ටේෂන් එක පට්ටිපොළ. මේක පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6204කින් වගේ උසකින්. එතකොට මේක තියෙන්නේ අබේවැලයි ඔහියයි අතර තමා. ඉතින් බලන්නකො මගේ මෝඩ යාළුවෝ මෙච්චර දවස් මේක ගැන හිතන් ඉඳලා තියෙන දේ ගැන. මුහුදු මට්ටමේ සිට උසයි. ඒකයි. ඔන්න ඉතින් අපි ඔහියත් පාස් කරා. ඒ කියන්නේ අපි දැන් බහින්න හදන්නේ. කොහෙද?
ඔයාලට හිතෙනවද මේ වලාකුළක් කියලා? ඇත්තටම මමත් ෆස්ට් ටයිම් මේ වගේ දෙයක් දැක්කේ. මමත් පුදුම වුණා මේ මොකද්ද කියලා. මේ කියන්නේ වලාකුළක් වගේ මොකද්ද මේ පල්ලෙහාටම ඇවිත් තියෙන්නේ කියලා. ඇත්තටම ඔය දැන් අපි බහින්න ලෑස්ති වෙලා ඔය තියෙන්නේ අපි බහින්න හදන ස්ටේෂන් එක මීදුමෙන් වැහිලා තියෙන විදිය. අපි යනවා බයි අපි අන්තිමේදී කොහොම හරි ඉදල්ගස්සින්නෙත් ආවා. ඇත්තටම මේක දැක්කම මට මාර සතුටක් දැනුනේ. මොකද මීදුමෙන්ම වැහිලා මාරම ලස්සනයි. ඔයාලත් බලන්නකෝ. අපි ඉදල්ගස්සින්නට ආවා. අපි අප ට්‍රේන් එක යනවා. ඉදල්ගස්. Yeah. මේ තියෙන්නේ ඒ තත්පර ගානට මීදුම අයින් වෙලා ගිහිල්ලා දැන් ඔයාලට පේනවද උඩින් ආයේ මීදුම දානවා ස්ටේෂන් එක මීදුමෙන් වැහෙන්න. මේක බලන්න ඕන දෙයක්. ඔයාලා ඇත්තටම ගිහින් නැත්තම් අනේ ඇත්තටම යන්නේ බලන්න. ලස්සනයි. හැමදේම. වීඩියෝ එකක්ද? ලස්සනයි මල්නේ. අපි නතර වෙලා හිටපු තැනට ස්ටේෂන් එකේ ඉඳන් තියෙන්නේ මීටර 250ක් වගේ දුරක්. ඒ ස්ටේෂන් එකට පේනවා. ඔයාලත් යනවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සේරම විස්තර දානවා. මාර සේෆ්ටි කෑමත් මාරම හොඳයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි එකකින් ඉන්න අය. අතට අපි ගෑනම 4 දෙනෙක් අපි සේෆ්ටි ගැන ගොඩක් හිතන්න ඕනේ. ඉතින් එතන මාරම සේෆ්ටි ඒ වගේ මාරම ලස්සනයි. ඔයාලටම තේරෙයි කොහොමද අර තියෙන view කියලා එතනට පේන. ඔයා තමයි ඉස්සෙල්ලමට මලක් දුන්නේ. Thank you. ලස්සනට මැලවින්න කොස්සටයක්. සතෙක් වගේ. ඔන්න ඉතින් අපි ඉන්න තැනට ආව. ඔයාලට පේනවා ඇති අපි 4 දෙනා අද ඉන්නේ කොහෙද කියලා. FB එකේ මම පෝස්ට් එකක් තියනවා ඉදල්ගස්සින්නේ හොල්මන් ඉන්නවා කියලා. ඇත්තටම මට නම් එහෙම එකක් මම දන්නේ නැහැ. හැබැයි ඒ වගේ ලුක් එකක් තියෙනවා. මොකද මීදුමෙන් වැහිලා හුලන් සද්දෙත් එක්ක ඒකේ හින්දා මිනිස්සු එහෙම කියනවත් දන්නේ නැහැ. එහෙම කියලා නොයා ඉන්න වෙලාව 6:40 විතර වෙලා හවස මීදුමෙන් වැහිලා තියෙන කිසිම දෙයක් පේන්නේ නැහැ. පල්ලෙහා තමයි රේල්වේ ලයින් එක තියෙන්නේ. ඒත් ඒක පේන්නේ නැහැ මේ වෙලාවේ. අපි උදේට බලමු කොහොමද කියලා. අපි view එක බලන්න උඩට යන්න හිතන් ඉන්නේ. ඊයේ නම් හොඳට view එක පෙවුනලු. අද මීදුමක් ඇවිත් තියෙන්නේ. ඉතින් අපි බලමු හෙට අපිට ඒක බලන්න පුළුවන් වේද කියලා. ඔන්න ඉතින් අපිට පොඩි බඩගින්නක් වෙලා අපි තේ බොන්න ගියා. අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට බෝඩි මීඳිද්දිත් එකට තේ බොනවා. ඉතින් අපි ඒකට පල්ලෙහා කඩේට ගිහලා තේ එකක් බිව්වා. ඉතින් ඊට පස්සේ අපිට රෑ කෑම හදලා තිබ්බේ ඒ ආන්ටි. ඇත්තට මාර හයි කෑම. ඔය තියෙන ඊළඟ දවසේ මම උදේ 5 ගානට දැකපු වීඩියෝ එක මගේ යාළුවා නැගිටලා මට කිව්වා ඉර මේ පහ යන හදන්න අපි කන්දොඩට යමු කියලා. ඉතින් මම මේ වීඩියෝ එක ඔයාලට මේ වීඩියෝස් ක්ලිප් කිහිපයක් දාන්න.
ඔන්න ඉතින් අපි මේ කඳුරට යනවා 5යි ගානට විතර. ඇත්තටම අපිට කන්ද මුදුනටම යන්න බැරි වුණා. මොකද උදේ පාන්දර නැගිට්ටාම වතුරවත් මුකුත් නැතුව අපිට කඳුරටම නගින එක හරි අමාරුයි. ඒක බලන්නකො අපි කඳුරට නැග්ගේ නැහැ කියලා නෑ අපිට view එක මාරම ලස්සනට පෙවුණා. ඉතින් බලන්නකො ඔයාලත් කොච්චර ලස්සනද කියලා. good morning ලස්සන ළමයි. දැන් නෙවෙයිනේ නැගිටින්නේ. ඉතින් කොයිද? 5යි. අපි චුට්ටක් පරක් වුණා friends. ගුරුත් එක්ක තේ. තේ දැල්ලේ තේ කියලා දාන්න. තව දෙයක් මේ තියෙන අපි ඉඳපතනට පේන view එක බලන්න කොච්චර ලස්සනද කියලා අපිට ස්ටේෂන් එකක් පේනවා. ඉතින් මේ තමයි අපේ උදේ කෑම. යාන්ටි අපිට රොටි හදලා දුන්නා. ඉතින් අපි දැන් ෆාතිමා වගේ. මේ අපි යන්න හදන්නේ. එතනින් පිටත් වෙලා. 8යි 17. ගත්තා. මේවත් ගත්තා. අනේ. ගත්තා නේද බොරුව දානවා ඉඳගෙන. පොරාට කැඩුවා. ඔන්න ඉතින් ළමයි අපි කොළඹ ෆෝර්ට් එකට ආවා. ඒ කියන්නේ අපේ ගමන මෙතනින් ඉවරයි. අපි කොළඹ ෆෝර්ට් එකට එද්දී 10 ගාන වුණා. ඉතින් ඔයාලට ඒ වෙනකොට එන්න පුළුවන්. මම සේරම වගේ විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එහෙනම් ළමයි ඔයාලා මගේ vlogs දිගටම බලන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ළමයි bye bye. ඊළඟ vlog එකෙන් ඉක්මනටම හම්බ වෙමු.